ඉතින් ඔයාලට කොහොමද? මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. වෙනද වගේම උදේම නැගිටලා මගේ ඇඳත් ඔන්න පිළිවෙලකට මම අස් කරගත්තා. මට තියෙන්නේ නම් ඉතින් පුංචි ඇඳක්. අපි හිමින් ලොකු ඇඳකට මාරු වෙමුකෝ. එතකම් මේකේ තමයි මම සැපට නිදාගන්නේ. ඔන්න මට ටිකක් හොදගත්තා. අද මේ හුලන් ටිකක් සැරයි. මේ පාර මගේ නයිමිරිස් ගහේ පළදාව නම් පොඩ්ඩක් සරු. අපිට වගා කරන්න කියලා ලොකු ඉඩක් නැහැ. ඒ හින්දා අපි පෝච්චිවල තමයි වගා කරන්නේ. අපි ඉන්නේ ටවුන් එකට කිට්ටුවනේ. ඔන්න මම දැන් යන්න හදන්නේ ටවුන් එකට. එළවලු ටිකක් ගන්න. එළවලුත් අරගෙන මම ඉක්මනට ගෙදර ආවා. එයාලට රවුම් පාපිස්සක් මහලෙදි කියලා දෙන්න. පළවෙනියටම අඩිය හදාගන්න එපයි. ඒ හින්දා මම ඔය තියෙන රෙදි කෑලි එකට මුඩ් කරලා ලොකුවට අඩිය හදාගන්නවා. ඊට පස්සේ රවුම තියලා ඒක කපා ගන්නවා රවුමට. ඊට පස්සේ වෙන විදිහ ඉතින් මම ওই රවුම් කපාගෙන රවුම හතරට බෙදලා පොඩි කට් මාක් දාගන්නවා හතර පැත්තෙන්. මොකද අපිට වටේ අහගෙන යනකොට වටේ අවුට්ලයින් එක මහන්න තියෙනවනේ. එතකොට අපිට මහන්න ලේසියි. කට් මාක් එක දාගත්තාම දැන් මේ විදිහට එක නැම්මක් නමලා වටේට මහගෙන යන්න තියෙන්නේ රවුම හැඩෙන්න. එච්චර අමාරු නෑ. හරි ලේසි මේක මහන්න. ඔයාලත් මහලා බලන්නකෝ. ගෙදරට හරි පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මේක කරගෙන යන්නේ පොඩි බිස්නස් එකක් විදිහට. ඉතින් ඒක මම ඔයාලට මම වීඩියෝ ගේන්නම්. දැන් ඔහම වටේට මහගෙන යන්න තියෙන්නේ. ඔයාලත් ගෙදර නිකන් ඉන්න එකේ ඔය පාපිස් දෙකක් මහලා කඩේකට දාලා කීයක් හරි හොයාගත්තා නම් ඉතින් හොඳයි. හැමදේටම හස්බන්ඩ් කරදර නොකර තමන්ගේ වැඩක් කරලා කීයක් හරි හොයාගෙන තමන්ගේ දේවල් ගන්න එක කොච්චර හොඳද? ඔන්න දැන් මම රවුමට මහගෙන ඉවරයි වටේ. දැන් තියෙන්නේ මේකේ කන පිට පැත්ත තියෙන අපි මුට්ටු තියෙන පැත්ත. ඒ පැත්ත හරවලා කන පිට පැත්තෙන් මහගෙන යන්න තියෙනවා. මෙන්න මේ විදිහට අඟල් භාගයක් එළියට තියලා මහගෙන යමු අපි දැන්. දැන් රවුමට වටේට මහගමු. මේ රවුමේ පළල එන්නේ අඟල් 20ක් වගේ. 20 පළල තමයි දෙපැත්තටම තියලා ගන්නෙ. දැන් මේක රවුමට වටේ මහගමු. මැද පාට වෙනස් කර මැදට එනකොට පාට වෙනස් කර මහගුවාම ලස්සනයි. අපි දැන් මහලා බලමුකෝ කොහොමද කියලා. මේ විදිහට වටේටම අඟල් භාගයක් එළියට හිටින විදිහට වටේටම මහගමු. මේ මැෂින් එක ගැන කිව්වොත් මේ මැෂින් එක අරන් දුන්නේ මගේ හස්බන්ඩ් තමයි. ඉතින් එයා
ගෙදර නිකන් ඉන්නේ හින්දා මං අරගෙන දෙන්න කියලා කිව්වම පස්සේ අරන් දුන්නා. ඉතින් දැන් මං ඒකෙන් මහලා ගෙදර තියෙන ගේ වැඩ ගන්නත් එපයි. ඒ හින්දා මහනවා. ඉතින් මහන ගමන් ඔයාලට පුංචි වීඩියෝ දාන්නම් මං. ඔයාලා මේවට බලන්න කැමති නම් මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. වීඩියෝ නම් එච්චර පොලිත් නෑ. ඉතින් මම ළඟ තියෙන නෝමල් ෆෝන් එකක්. ඒකෙන් තමයි දැන් වීඩියෝ කරගෙන යන්නේ. ඉස්සරහට ගන්න බලන් ඉන්නවා හොඳ ෆෝන් එකක්, කැමරාවක්. බලමුකෝ ඉතින් කොහොම වෙයිද කියලා. දැනට ඉතින් මහගෙන යනවා. මේ විදිහට මෙතන අර පටන් ගත්ත තැනට එනකොට ඒක රැල්ල කපලා අයින් කරලා එතනින් ටැග් කරගන්නවා. මොකද එතකොට ටැග් කරගත්තාම ආයේ ගැලවෙන්නේ නැහනේ. දැන් ඊට පස්සේ එතනින් ආයේ අඟල් භාගයක් එහාට කරලා ආයේ මහගෙන යන්න තියෙන්නේ. අරක උඩින් යට රැල්ල උඩින් අහුවෙන විදිහට මහගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ. මේ විදිහට උඩින් තියලා මහගත්තාම අපිට අඩිය පේන්නේ නැහනේ. එතකොට පාපිස්සට හොඳ ඝනකමකුත් එනවා. අඩිය පේන්නේ නැති හින්දා ලස්සනකුත් තියෙනවා. දැන් ඉතින් ඔහොම මහගෙන යමුකෝ වටේට. පාට දදා මහන්න ඕනි. ඔය තියෙන්නේ ඉතින් මම රතු පාටත් එක්ක කරගත්තා. එතකොට පාපිස්ස ලස්සනයි. ගොඩක් අය කැමති තද පාට තමයි. තද පාට දාගත්තාම පාපිස්සි හොඳට කිනෙනවා. නැත්තම් ඉතින් ලා පාටට ගොඩක් අය කැමති නෑ. ඒ වගේම ඉතින් ලස්සන තියෙන්නත් ඕනි. දැන් මේ විදිහට වටේට මහ ගන්නවා. පාට වෙනස් කර කර දැම්පුවාම හරි ලස්සනයි. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා. මොකද මාත් මහන්න ගත්තේ අලුතින් තමා. මේ මැෂින් එක ගන්න දීලා දැන් මාසයක් එකමාරක් විතර වෙනවා. දැන් මම පාට මාරු කර කර මහගත්තා. දැන් අන්තිම ටික යන්නේ. ඒකත් මේ විදිහට රවුමට මහගෙන යන්න තියෙන්නේ. ඒකලා රවුමට මහලා අන්තිමට ඉතුරු වෙන ටිකත් පොඩියට රවුමට මහගන්න තියෙනවා. මම ඔයාලට තවත් වීඩියෝ එකකින් ලස්සන මල් පාපිස්සක් මහන විදිහ කියලා දෙන්නම්. ගෙදර වැඩත් කරන ගමන් පාපිස්සිත් මහනවා. ඉතින් මම ලස්සනයිද බලන්නකො. දැන් අන්තිම හරිය යන්නේ. මේ විදිහට මහලා වැඩි කෑල්ල කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ එතන මැදින් යට අඩිය පේන්නේ නැති වෙන්න ආයෙත් රවුමට මහ ගන්නවා.
මෙහෙම හරව මහා ගන්නකොට රවුමට මැහෙනවා. ඒකල අන්තිමට ටැක් කරලා අපි නූල කපලා අයින් කරමු. එහෙනම් ඉතින් බලන්නකෝ මේක ලස්සනයිද කියලා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. වැරදි අඩුපාඩු වලට සමා වෙන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් සතුටින් ඉන්න.